අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද වීසා වලට සම්බන්ධයි. ඉමිග්‍රේෂන් එක වැඩි පබ්ලිසිටි නොකර රහසේ ගාන ගේම්ස් තියෙනවා. මොකද ඒවා අපි දැනගන්නේ වීසා ඇප්ලයි කරාට පස්සේ. අපි ඉමිග්‍රේෂන් එකට ගියාට පස්සේ අපි සියක්ෂෝ වලට සිටි ඔෆිස් ගියාට පස්සේ තමයි අපි ඒවා දැනගන්නේ. වීඩියෝ එක අනිවාර්යෙන් ස්කිප් කරන්න එපා. වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර කරගෙන බලන්න. මොකද ජපාන් වලින් ඔයගලන්ට අනිවාර්යෙන් මේ වීඩියෝ එක වැදගත් වෙනවා. මොකද ඉන්ෂුරන්ස් එක හොකෙන් එකයි වීසා එකයි දැන් ගොඩාක් සම්බන්ධ වෙලා තියෙන්නේ. වීසා එක සහ ඉන්ෂුරන්ස් එක කොහොමද සම්බන්ධ වෙන්නේ? දැන් ඔයගොල්ලන් දන්නා වීසා එක රිනියු කරනකොට අනිවාර්යෙන් දැන්ට වසරකට හෝ දෙකකට කලින් ඉඳලා මේ ඉන්ෂුරන්ස් එක අනිවාර්යෙන් ෆුල් පේමන්ට් කරලා තියෙන්න ඕනේ. මේ ඉන්ෂුරන්ස් එක කොටස් දෙකකට බෙදෙනවා ජපාන් වල. නැෂනල් ඉන්ෂුරන්ස් එක. ඒ කියන්නේ සියක්ෂෝ එකට අපි කියවන කොකුමින් කෙන්කෝ හොකෙන් එක නැත්නම් සෝෂල් ඉන්ෂුරන්ස් එක. එන අපි ශකායි හොකෙන් එක. අපි ශකායි හොකෙන් එක කම්පැනි වල කම්පැනි තමයි අපිට ඒක පේමන්ට්ස් කරන්නේ. අපගේ ශකායි හොකෙන් එක යම්කිසි වැලිඩ් මුදලක් තියෙනවා. ඒ මුදලෙන් 150ක් අපේ සැලරි එකෙන් අඩු කරගෙන 150ක් කම්පැනි එකෙන් පේ කරනවා. ඒක තමයි සෝෂල් ඉන්ෂුරන්ස් එක නැත්නම් ශකායි හොකෙන් එක කියලා කියන්නේ. දැන් වීසා රිනියු කරනකොට අනිවාර්යෙන් මේ පේමන්ට්ස් ඔක්කොම කරලා තියෙන්න ඕනේ. දැන් ඉස්සර වගේනේ මොකද සියක්ෂෝ එකත් එක්ක ඉමිග්‍රේෂන් එක දැන් ගොඩාක් කම්බයින් වෙලා තියෙන්නේ. ලොකු ලින්ක් එකක් යනවා මුළු රට පුරාම. දැන් ගොඩක් කට්ටිය වීසා දැන් රිනියු කරනකොට දැන් උදාහරණයක් වශයෙන් කියමු දැන් රිනියු කරනකොට විතරයි මේ රිනියු කරන මාස කිහිපයකට කලින් විතරයි මේ පේමන්ට් එක කරන්නේ. දැන් මේක හොඳට ඉමිග්‍රේෂන් එක දැන් මේ දැනගෙන තියෙන්නේ. කියන්නේ ඕගොල්ලන් ඉන්කම් එකක් තියෙනවා. ඕගොල්ලන් මාසපතා පඩියක් ගන්නවා. ඕගොල්ලන්ට සැලරි එකක් තියෙනවා. නමුත් ඕගොල්ලන් මේ අවුරුදු ගාණක් ගෙවල් නැතුව ඉමිග්‍රේෂන් එකේ වීසා රිනියු කරන විතරයි මේක ගෙවන්නේ කියලා. ඕගොල්ලන් මතක තියාගන්න දැන් ඒ සෙල්ලම් ඉමිග්‍රේෂන් එකත් එක්ක මම ඕගොල්ලන්ට වීඩියෝ එකේ දැනුත් කියනවා. හොකෙන් එක අනිවාර්යෙන් ඕගොල්ලන් ගෙවලා තියන්න. ගෙවාගෙන යන්න දැන් උනත් ඕගොල්ලන් මොකද කට ළඟ දීලා වීසා රිනියු කරන ඕක ප්‍රශ්නයක් වුණොත් ඕගොල්ලන් ගෙවීමට තිබ්බත් ඒගොල්ලන් එක දැනුලා ඕගොල්ලන්ට වීසා රිජෙක්ට් කරන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ දැන් අවුරුදු 3ක වීසා එකක් හම්බුනොත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ට ජපානීන් අවසර ලැබෙනවා වීසා එකක් අවුරුදු 3ක. දැන් ඕගොල්ලන් මේ වීසා එක ලබා ගත්තේ ෆුල් පේමන්ට් එක කළා කියන ඉන්ෂුරන්ස් එකේ. හරි දැන් ඒක මීට කලින් මේ සිද්ධිය වුණා. දැන් මින් පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඩොකියුමන්ට් ඉදිරිපත් කරන්න බෑ. ලෝයර් කෙනෙක් මාර්ගෙන් හරි ඕගොල්ලන් ඉන්ඩිවිජුවල් ඕගොල්ලන් ඩිරෙක්ට් ඇප්ලයි කරත් හරි ඉමිග්‍රේෂන් එකට ගිහලා ඇප්ලිකේෂන්ස් ඒ කියන්නේ වීසා සම්බන්ධ අනිවාර්යෙන් හොකෙන් ඩොකියුමන්ට් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඕගොල්ලන් දැන් ගෙවාගෙන යන එකක් තිබ්බා කියු ඉන්ස්ටෝල්මන්ට් ක්‍රමයට හදාගෙන ඒවත් අනිවාර්යෙන් ෆුල් පේමන්ට් කරලා නිල් කරලා එන්න කියලා කියනවා අනිවාර්යෙන්. 0 එකට පේමන්ට් කරලා එන්න කියනවා දැන් ඉමිග්‍රේෂන් එකකින්. හරිද? ඒක නිසා ඕගොල්ලන් අනිවාර්යෙන් මතක තියාගන්න දැන් සමහර කට්ටියට පේමන්ට් කරලා ආවට පස්සේ ඒගොල්ලන් කියනවා ඒ කියන්නේ ඕගොල්ලන් සල්ලි තිබිලා තියෙනවා. ඔයාලට ගෙවන්න හැකියාව තිබිලා තියෙනවා. නමුත් ඕගොල්ලන් මේ වීසා එක රිනියු කරන්න ඕන නිසා තමයි මේ පේමන්ට් එක කළා ආවේ. කියලා ඕගොල්ලන් රිජෙක්ට් කරන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා බොහොම තදට දැන් මේ හොකෙන් එක යනවා. මොකද නෙන්කින් එක කියලා කියන්නේ මම වීඩියෝස් වල කියලා තියෙනවා නෙන්කින් එකත් අනිවාර්යෙන් වීසා එකට සම්බන්ධලා ඒක ගොඩක් දුර සම්බන්ධනේ PR එකට සිටිසන් වගේ දේවල් වලට තමයි. මොකද PR කියන්නේ වීසා එකක්, සිටිසන් කියන්නේ වීසා එකක් නෙමෙයි. ඒක පුරවැසි භාවය ලබා ගන්න එක. නමුත් ඒක ගොඩක් දුරට භාවිත කරන නෙන්කින් එක තිබ්බත් අපිට ටිකක් පොයින්ට්ස් වැඩිපුර ලබා ගන්න පුළුවන් ඒ සම්බන්ධව. ඒක PR එක හෝ සිටිසන් එක සම්බන්ධයි. ඉතින් ඒ අවස්ථාවේ දැන් අපි සාමාන්‍යයෙන් normal working visa හරි නැත්නම් student visa හරි යනකොට ගොඩක් දුරට නෙන්කින් එක අහන. නමුත් working visa කට්ටිය ගොඩක් නෙන්කින් එක සම්බන්ධ නැහැ. මොකද ශකායෝකෙන් එකයි කෝසෙනින් එක දෙක එකට යන්නේ කියලා. හැබැයි සමහර කම්පැනිස් වල තියෙනවා ශකායෝකෙන් විතරක් දානවා කෝසෙනින් එක ඇඩ් කරලා නැහැ. ඒ කම්පැනිස් උත් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට පෞද්ගලිකව ගෙවන්න වෙනවා සියක්ෂෝට ගිහිල්ලා ඒ නෙන්කින් එක. කොහොමවත් කමන්නේ ගොඩාක් පරිස්සම් වෙන්න ඕගොල්ලෝ. මොකද සියක්ෂෝ ගත්ත ගොඩාක් සම්බන්ධ ඉමිග්‍රේෂන් එක සමහර විට ඔයගලන්ට දැන් මං කිව්වා වීසා ඇප්ලයි කරනකොට ඔයගලන් අනිවාර්යයෙන් සියක්ෂෝකට ගිහලා මේ ඔක්කොම ගෙවාගෙන එන්න කියනවා. තමාට සියක්ෂෝකට ඔයගලන් ගිහිල්ලා බුන්කට්ස් බරයි ගෙවීම කරන්න පුළුවන් ද කියලා සියක්ෂෝක එකපාරට බෑ කියන්න පුළුවන්. මොකද දැන් ඉස්සරහ වගේ නෙමෙයි සියක්ෂෝකත් හොඳට දන්නවා ෆොරිනර්ස් ලාගෙන ඒගොල්ලෝ තැම්බිලා. මොකද ඒගොල්ලන් කී වතාවක් ඔයගලන්ට කෝල් කරන්න නැතිද ගෙවපු නැතිකට අවුරුදු ගාණක් ගෙවලා ඔයගලන් ගෙදරට කීසරයක් ලියුව යවන්න නැතිද සමහරව ගෙදරට හොයාගෙන එනවා ඔය පේමන්ට්ස් කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථාවක දැන් මුළු රටම දැන් දන්නනේ මොකද ලොකු කැළඹීමක් ඇති වුණා දැන් වසරකට වය කලින් මේ ඉන්ෂුරන්ස් සම්බන්ධව සහ වීසා සම්බන්ධව. ඒ නිසා දැන් ඉමිග්‍රේෂන් එකෙන් සමහර විට දැන් කියනවා ඔයා සියක්ෂෝකට ගිහිල්ලා මේ පේමන්ට් එක ෆුල් කරගෙන එන්න. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකෙන් ලියුමක් කරන ලෝයර් ගැන ලෝයර්ට යන ලියුමක් ලෝයර් දෙන ඕගලන්ට අනිවාර්යෙන් මේක 0 කරගෙන එන්න පේමන්ට් එක කියලා. ඉමිග්‍රේෂන් එකේ ඉල්ල සමහර කිව්වා බුන්කට්ස් ඉමිග්‍රේෂන් වල සමහර කියනවා මේ බුන්කට්ස් බරයි. හරි කරගෙන එන්න කියලා. සියක්ෂෝෙන් ගිහලා කියන බුන්කට්ස් බරයි කරන් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ ෆුල් පේමන්ට් කරන්න. ඒ වෙලාවට ඔයාලා හිරෙනවා. මොකද ඔයාලා 50 සමහර කොළ 100 එකතු වෙලා තියෙනවා. තෝගලන්ට ඉඩ තියෙන. එකපාර කොහොමද මුදලක් ගෙවන්නේ? ඒ නිසා ඔය හොකෙන් එක මුල ඉඳලම ගෙවාගෙන යන්න. මොකද ඕගොල්ලන්ගේ පරණ ඕගොල්ලන්ගේ ඩීටේල්ස් තමයි ඕගොල්ලන්ට ඉදිරියට බලපාන්නේ. නිවසක් ලබා ගන්නකොට හවුස් ලෝන් එකක් ලබා ගන්නකොට වෙන කට්ටිය කාවර මේට ජපාන් වල ලංකාවේ ඕගොල්ලෝ මේකට ගෙන්නන්න යනකොට හැම දෙයකම බලපාන්නේ ඕගොල්ලන්ගේ මේ අපි කියන අතීතයේ ඩීටේල්ස් ටික තමයි. ඔයාලා පාස් ඩීටේල් ටික තමයි ඔක්කොම බලපන්නේ. ඩීටේල්ස් හරිම වැදගත් වෙනවා. මොකද ඔයාලා දැන් තදමාදී මුදල් ගෙවුවා කියලා ලොකු වාසියක් වෙන්නේ නැහැ. මොකද අතීතේ ඉඳන් කොහොමද කරගෙන ආවේ? ඒව තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලන් හොඳට මතක තියාගන්න හොකෙන් එක අනිවාර්යෙන් ගෙවන්න. මොකද
අර ඩොකියුමන්ට් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ. සියක්ෂෝගෙන් සමහර විට දැන් සමහර සියක්ෂෝලි මෙහෙම කියන්න තිඩ දින ඔයගලන්ට. අපි හරි හදලා දෙන්නම්. ඔය අපිට මාස්පතා ගෙවල් දෙන්න අපි ඒ ලියුම දැන් සමහර තැන්වල සියක්ෂෝලි ලෙටර් එක දෙනවා ඉමිග්‍රේෂන් වලට වීසා වලට දුන්නාට පස්සේ වීසා එක ඕකේ වන අවස්ථාවක් තියෙනවා. සමහර මම ඉස්සෙල්ලා කිව්වා ඉමිග්‍රේෂන් එකෙන් කියනවා ෆුල් පේමන්ට් එක කරන ෆුල් පේමන්ට් එක කරාට පස්සේ වීසා රිජෙක්ට් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ සල්ලි ඔයගලන්ට තිබිලා ගෙවුනේ නැහැ. මේ කිව්වේ නැහැ යන්න ලංකාවට කියලා කියන තියෙනවා. සමහර සියක්ෂෝලිගෙන් අපි බුම් කාඩ්ස් කරලා දෙන්නම්. හැබැයි අපි ඉමිග්‍රේෂන් එකට ලෙටර් එක දෙන්නේ නැහැ. ඔන්න ඔහොම තැනුත් තියෙනවා කෙන්වල. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔය ඉදිරියට බොහොම කියන්නේ තදේට බලපනමයි ඉන්ෂුරන්ස් එක. කොක්මින් ඉන්සුරන්ස් එක නැෂනල් පෙන්ෂන් මේ නැෂනල් ඉන්සුරන්ස් එක ඒ වගේම සෝෂල් ඉන්සුරන්ස් එක අනිවාර්යෙන් ගෙවලා තියාගන්න ඉදිරියට අනිවාර්යෙන් ඔයගලන්ට ඒක වැදගත් වෙනවා. ඒ වගේ මේ වීසා සම්බන්ධව ගොඩක් බලපාන්නේ මේ ශාකා හොකෙන් නෙමෙයි. මොකද ඒවා දෙලිම කම්පැනිත් එක්ක අපි සම්බන්ධ වෙලා අපේ සැලරි එකෙන් 50% ඒ කියන්නේ යම්කිසි මුදලක් තියෙන ඒකෙන් 50% අපේ කම්පැනි එක අපි වර්ක් කරන කම්පැනි එකෙන් අනිත් 50% අපේ සැලරි එකෙන් අඩු කරගන්නවා. ඒව ගොඩක් දුර ප්‍රශ්නයක් නැහැ. මම මේ දැන් කිව්වේ ඔයගලන්ට ගොඩක් දුරට මේ සියක්ෂෝ එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි ඩිරෙක්ට් මේ නෙන්කින් එකයි පෙන්ෂන් එකයි අපි නෙන්කින් එක පෙන්ෂන් එකයි අපි හොකෙන් එක ඉන්ෂුරන්ස් එක අපි ගෙවනවා. ඔන්න ඔය ගෙවීම් ක්‍රමයේදී අපි වෙන හිරවිලි තමයි අපේ පොඩි බැලන්ස් එකක් ගොඩක් ගාණක් ඉතුරුලා තිබ්බොත් තමයි අපිට ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට වීසා සම්බන්ධ වෙන්නේ. දැන් කම්පැනි සම්බන්ධ කම්පැනිත් එක්ක සම්බන්ධ තිබ්බොත් කම්පැනි කොමත් එක අනිවාර්යෙන් වෙනවනේ අපිට ඒක අපිට රට ගන්න දෙයක් නෑ. කොහොම කම්පැනිනේ මැනේජ්මන්ට් එක වෙන්නේ. අපේ ඩීටේල්ස් සම්බන්ධව ඒක නිසා මේක ගොඩක් දුරට බලපාන්නේ අපි විසින් සියක්ෂෝ එකට ගෙවන කොක්මින් නෙන්කින් නැත්නම් කොක්මින් හොකෙන් එක සම්බන්ධව තමයි. ඒ කියන්නේ නැෂනල් පෙන්ෂන් එකයි නැෂනල් ඉන්ෂුරන්ස් එකයි සම්බන්ධව තමයි අපේ හිරවීමක් තිබ්බොත් අපි එකතුවක් තිබ්බොත් ඔන්න ওই ටික තමයි අපිට ගොඩක් ප්‍රශ්නයක් වෙන්නේ වීසා වලට. ඒ වගේම ඕගලන්ට මේ සම්බන්ධ යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් ඕගලන් වීසා ඇප්ලයි කරලා මේක ප්‍රශ්නයක් තුන අත්දැකීමක් තියෙනවා නම් ඕගලන් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න. අපි කට්ටියට ඒ බව දැනගන්න. මොකද අපිත් නොදන්න දේවල් අනිවාර්යෙන් තියෙනවා. මොකද අපි නොදන්න ඕගලන් දන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒක නිසා හැමෝටම දැනගන්න කමෙන්ට්ස් කරන්න ෂෙයා කරන්න අපේ කට්ටිය වෙනුවෙන්.